මේ වර්ෂාව කාලෙනේ මට ඉතින් හිතුණා ඔයාලත් එක්ක පොඩි දෙයක් බෙදා ගන්න. මේ වැස්ස කාලෙට අපේ පුංචි ළමයි හරියට ලෙඩ වෙනවා. ඇත්තටම මං හිතනවා මගේ මානසිකව වැටෙන්න මූලික හේතුවක් තමයි පුංචි අය ලෙඩ වෙන එක. මං හිතනවා හැම අම්මා කෙනෙක්ම එහෙමයි. මොකද අපි හැම වෙලාවෙම හුස්ම ගන්න එයාලා සතුටින් ඉන්නවා දැකලා. මේ දවස්වල හැමතැනම වැස්ස. ඒක නිසා ඔයාලගේ පුංචි ළමයි ගොඩාක් ආදරෙන් බලා ගන්න ඕනේ. මොකද මේ දවස්වල වැස්ස නිසා පොඩියට හෙම්බිරිස්සාවයි දෙන්න පුළුවන්. මේක මං හිතන ලොකු විශේෂ දෙයක් නෙවෙයි. නමුත් මට හිතුණා ඉතින් මේක කියන්න ඕන කියලා. මොකද මේ දවස්වල හෙම්බිරිස්සාව නිසා පුංචි ළමයි ගොඩාක් අපහසුතාවයටපත් වෙලා ඉන්නවා. මොකද යාළුවා වැස්සේ තෙමෙන්න හරි ආසයි. කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. හැමදාම වැස්සත් හැමදාම තෙමෙනවා. ඉතින් මං කියන්න ඕනේ නැහැ. ඔයාලා හැමෝම දන්නවා ඒ ගැන. පුංචි බබාලා දවසෙම වුණත් කොච්චර ලෙඩ වුණත් වැස්සේ තෙමෙනවා. ඉතින් ඔයාලා මේ හැම දෙයකටම බාධාවක් වෙන්න එපා. මොකද එතකොට අම්මා කියන චරිතය එයාලට එපා කියන කෙනෙක් තමයි මෙයා. හැමතිස්සෙම එපා කියනවා. අන්න එහෙම තැනකට එනවා. අන්න ඒ තැන හදාගන්නේ නැතුව එයාලගේ ආසාවන් ඉෂ්ට කරන ගමන් මට හිතුණා ඔයාලට පොඩි දෙයක් මේ දවස්වල මතක් කරලා තියන්න. මේ දවස්වල වහින හින්දා අපිට පුළුවන් කොත්තමල්ලි, ඉඟුරු වගේ දේවල් සාමාන්‍යයෙන් දවසට දෙපාරක් වගේ පොඩි අයට තම්බලා දෙන්න. ගොඩාක් බබාලා නම් ඉතින් බොන්න කැමති නැති වුණාට ඒකේ රසත් එක්ක සීනි චුට්ටක් දාලා දුන්නම හරි රසයි. කොත්තමල්ලි මුලින්ම බෙද ගන්න. නැත්තම් කොත්තමල්ලි සීතලයි කියලා කියනවා. මුලින්ම කොත්තමල්ලි බෙදලා පුළුවන් නම් කුඩු කරලා බෝතලයකට දාලා මේ දවස්වල තියාගන්න පුළුවන්. ඉස්කෝලේත් නිවාඩු නිසා මට හිතෙනවා මේක වලට වැදගත්යි කියලා. ඇත්තටම මේක තමයි ඔයාලට කියන්න ඕන වෙලා තිබ්බේ. මේ කතාව චුට්ටි වෙලාවක් හරි අහන් හිටියනම් ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.